හෙලෝ ගයිස් කාලට පස්සේ වීඩියෝ එකක් කරන්නේ සතියකට විතර පස්සේ මම තමයි වීඩියෝ එක කරන්නේ මේ ගේම් එක ගොඩක් කට්ටියලා ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා හැමෝම වගේ දන්නවා ඇති මේ ගේම් එක කොහොමත් අපි ඒ නිසා දැන් ගේම් එක ප්ලේ කරලා බලමු අලුතෙන් අප්ඩේට් වෙලා තියෙනවා ගේම් එක අලුත් තැන් ටිකක් ඇවිල්ලා තියෙනවා මේ කතරගම ඒ වගේ තැන් ටිකක් තමයි තියෙන්නේ අපි බස් එකේ යමු මොකද මම දැන් මේක දාගේ තලුත රුපියල් 200 ඇදින් 200ෙන් ගන්න බෑ වෑන් එක අපි කතරගම ටිකක් දුරයි කමන්නේ අපි කොකට ගිහින් බලමුකෝ මේක රේස් මොඩ් එකක් කියලා එකක් තියෙනවා ඒක දැන් අවුරුද්දක විතර අවైలබල් සූ එපා වෙනවනේ අර දැන් එපා වෙලා තියෙන මේ ගේම් එක අපි දැන් කතරගමට ඔක්කොම කලින් කියන්න මේ ගේම් එකට ස්පොන්සර් කරන්න කවුද කියලා මේ ගේම් එකට ස්පොන්සර් කරන්නේ අද ජලයා ගේමින් කියන YouTube channel එකෙන් මගේ යාළුවෙක් ඒක කරන්නේ ඔයාලා ඒකට සපෝට් එකක් දෙන්න ඒ ජලයා ගේමින් කියන channel එකට ලෝඩ් දෙන්නේ නැහැ නේද මේක ලංකාව හදපු පට්ටම ගේම් එකක් දැන් ලංකාව හැදීගෙන යන නියම ගේම් ඔයාලා මේනකින් දකින්න ඇති යකාමෑන් කියලා YouTube channel එකකින් කරා වලව්ව ගේම් රිවිව් ගේම් එක ප්ලේ කරන විදිය වලව්ව කියන ගේම් එක නියම ග්‍රැෆික් එකම සුපිරියායේ මම ඒක ගහලා බැලුවා ඒක පට්ට ඒක ලංකාවේ කෙනෙක් තමයි හදලා තියෙන අපි සතුටු වෙන්න ඕන ලංකාවේ කෙනෙක් ඒ වගේ වැඩක් කරන එක ගැන එන අය ගොඩක් කට්ටියට නම් උරු මුලින්ම තිබ්බ කැම් එක වන්නම් උරු මේ කැම් එක හැබැයි හරි කැම් එක අරක තමයි ඒකට මට මේකට හුරු වෙලා තියෙන නිසා අපි ඒක ගහමු නැත්තම් අර අනිත් කැම් එකෙන් ගිහිල්ලා කොහේ යන ගනියද දන්නේ නැහැ ගයිස් ගණන් ගන්න එපා මට හෙම්බිරිසා හැදිලා තියෙන්නේ කතා කරන්නෙත් අමාරුවේ මැප් එක දිහා අවධානයෙන් යන්න ඕනේ නැත්තම් පාර වර්ධිනවා මම ගොඩක් වේගෙන් යන්නෙත් නෑ එතකොට ගියාම එක තැන්වල ගිහින් වදිනවා හිමින් යන්න ඕනේ නිසා ඔයාලත් එක දැනගන්න හරවන්න ඕනේ අනිත් පැත්තට හරි කැලේ මම බස් එක මොඩිෆයි කරලා තියෙන විදිය හොඳයි නම් දාන්න කමෙන්ට් එකක් හොඳ නැත්තම් ඒත් දාන්න කමෙන්ට් එකක් මම අන්තිමට දාපු වීඩියෝ එක රෙෆ්රි සිමියුලේටර් කියලා ෆුට්බෝල් ගහන තැනක අපිට තියෙන රෙෆ්රි විදියට කරන්න නියම ගේම් එක ඔයාලත් එක ඩවුන්ලෝඩ් කරලා ගහලා බලන්න MB 100 ගණක් වෙන්නේ නියම ගේම් එක මං ගැහුවේ ක්‍රිස්මස් අප්ඩේට් එක තිබ්බ කාලේ දැන් සතියකට විතර කලින් ඔයාලා ගහලා බලන්න මං හිතන්නේ ගේම් එක හොඳ ගේම් එකක් වෙයි කියලා මං ගත්ත ස්කින් එක නම් දම් රැජින එක මේ ස්කින් එක හොඳයි නම් ලයික් එකක් දාන්න හොඳ නැත්තම් ලයික් එකක් නොදා පාඩු වෙන්න කොහේ යන්න තියෙනවද දන්නේ මම කතරගම තාම ගිහින් නැහැ මේකේ මම මේ කතරගම යන පළවෙනි පාර මේකේ දැන් ඔතනින් කොහේ හරි හම්බ වෙනවා බස් ස්ටේෂන් එකක් මේ ළඟ එකක් තියෙනවා වගේ මට මතකයි දැනේ මට ලාවඩාගේ මතකයක් තිබ්බ මේ හරිය තිබ්බා වගේ බස් ස්ටේෂන් එක බස් ස්ටෑන්ඩ් එක ඒක නෑනේ ඒක නෑ කියන්නේ මම වැරද්ද තැනක් දැකලා තියෙනවා තව ගොඩක් දුර තියෙනවා රුපියල් 300ක් හම්බ වෙන එකක් කියන්නේ ගොඩක් දුර යන්න තියෙනවා මේකේ පාලමෙන් යන්න තියෙන්නේ පාලමේ යනකොට වංගු වැඩි කොට පරිස්සමින් යන්න ඕනේ තව ටිකෙන් වෙන දේවල් වලට බලා ගන්න තිබ්බ තව ටිකක් එහාම යවුණාම
අර චුට්ටක් එහා මෙහා වුණා නම් ආඩ බල්ලේ බුරන සද්දයක් ඇතින් එහෙම ඇහිත් දන්නේ ගණන් ගන්න එපා බල්ලලා බුරන්න මතක් වෙලා තියෙන දැම්මයි මං හිතන්නේ ඔයාලට ඒක ඇහෙන්නේ නැතුව ඇති ඒක ලොකුවට ඇහෙන්නේ හැබැයි ඒක මට ප්‍රශ්නයක් හැමදාම මේ වගේ වීඩියෝ ඕනේ නම් subscribe කරලා like කරලා bell icon එක click කරලම ඉන්න ඕනේ පාරත් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න බස් මිලට ශ්‍රී ලංකා MB 114යි වෙන්නේ මං හිතනවා මේ ගේම් එක වලට හොඳ ගේම් එකක් වෙයි කියලා. ඔයාලට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් මේ ගේම් එකේ. කිරින්ද මුහුදු වෙරලා මෙතනින් තමයි කිරින්ද බීච් එකට යන්නේ. අපි ඒක එතන බලන්න අලුත් වෙන වීඩියෝ එකකින් දැන් යන්න ඕනේ නෑ. අප මුලින්ම යන් කතරගම. මේකේ ග්‍රැෆික් එකම හෙනටම අප්ග්‍රේඩ් වෙලා නියමයි. ලංකාවේ කොල්ලෙක් හදපු ගේම් එකක් කියන මාරම සතුටුයි. කොහොමද ඒක? මේ ගේම් එක නම් දැන් නියමෙටම හොඳ පට්ට වෙලා අය කියන්නේ නියමයි. කියන්න දෙයක් නැහැ. වැරදි නෑ කොහෙවත් පට්ට ගේම් එක. වෑන්නේ පෙරෙල්ලා. දෙයියනේ හිරු එකට කතා කරලා බොරුවක්වත් දාන්න නෙවෙයි. වාහනේ අනිත් පැත්තෙන් පෙරලිලා. දෙමානේක මිනිස්සු කොච්චර හිර වෙලා ඇද්ද? ඕක කරපු පාහරයා මුකුත් නොවි බේරෙන්න ඕන. මොන නැතම් මිනිස්සෙන්නේ. දැන් බලන්න. ඇයි ඔයාලා මගේ වීඩියෝ බලන්නේ? මං කියන ඒවාට hina යන්නෙත් නැහැ. කිසි ආතල්ලයකුත් නැහැ. ඇයි බලන්නේ? එහෙම කියලා යන්න එපා. ඉවර වෙනකම් බලලා ලයික් එකක් දාලා යන්න. හරිද? එහෙම බල වැඩ කරන එක හරි නෑනේ. දැන් බාන්න අරේ යනවා මෙහෙ යනවා උඩ යනවා පහළ යනවා. එපා වෙලා තියෙන්නේ. මම හිතන්නේ දැන් ළඟ ඇති. බවුසරයක් පෙරලිලා. දෙයියප්පෝ. හරිනේ. තව ටිකෙන් කියන්නේ. අපි බැහැලා බලමු වෙච්ච අනතුර. හෙනම ප්‍රශ්නයක් මට තියෙනවා බස් එකේ කිසිම ඇද්දයක් නැහැ කළු කෑල්ලක් එළියට පැනලා. මේ බස් එක මේ ගේම් එකේ තියෙන එක අවුලක් තමයි ඕක. හැප්පියාම ලොකු ඩැමේජ් එකක් එනවා. ඒවා දාන්නේ අපි ගමන. දැන් බලමු මේකෙන් මේ දාලා ගිහිල්ලා. මේ වගේ ඔෆ් රෝඩ් පාරක නම් එහෙම යන්න අමාරු වෙයි. මට හෙම්බිරිස්සාව ආය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එකේ ගයිස් තියෙන්නේ. කතා කරන්නේ මාර අමාරුයි. තව චුට්ටෙන් අමතක වෙනවා. අද 31 නේ. හෙට 26 නේ. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ඈ. ලබන්නා වූ නව වසර කිරියෙන් විතරක් ඉතිරි ඒවා. පැණි වැඩිපුර කෑවම සීනි හැදෙනවා. එතකොට වැඩේ කචල්නේ. ඒ හින්දා කිරියෙන් විතරක් ඉතිරි ඒවා පැණියෙන් ඉතිරෙන්න ගියොත් පැණි වැඩි වෙනවා. පැණි වැඩි වුණාම වෙන දේ හැමෝම දන්නවනේ. කොහොම කට්ටිය ගියාද නැදෑන් ගෙවල් පැත්තේ? අච්චුමක් කියන්නේ එන්නේ. ඒක නම් පට්ටාය. නියම හචිමක් වුණත් නියමෙට තිබ්බා. අපි දැන් සිතුල් පව්වේ. තව ටිකක් දුරයි සිතුල් පව්වට රුපියල් 200 එනේ දෙන්න. ඒ කියන්නේ තව ටිකක් දුර තියෙනවා අපිට යන්න. ඇයි ඒකට සිතුල් පව්ව කියලා දැම්මේ? ඇයි ඒකට කිතුල් පව්ව කියලා දැම්මේ? විශාල ප්‍රශ්නයක්. ඕක තමයි ප්‍රශ්නේ.
මේක මගේ යාළුවෝ ගොඩක් ඉල්ලපු ගේම් එකක්. මම හිතනවා දැන් එයාලගේ අමාරුව හරියන්නේ නැති කියලා. මං හිතන්නේ දැන් ඉන්නේ මං එතන. මේ පන්සල මොකද්ද දැකලා හුරුයි. මේ ගේම් එකේ තිබ්බ තැනක් තමයි. කොහමද ඒක? චුට්ටක් අයිනේ වැදුනා ඉතින් ගණන් ගන්න එපා. අධික වේගයෙන් මරු කැඳවයි කියලා අහලා තියෙනවනේ. ඒක ඇත්තක්. ඔයාලා ගිහින් බලන්න. මේ ගේම් එකේ තියෙන ප්‍රශ්නේ හයියෙන් ගියාම කන්ට්‍රෝල් නැතුව යනවා. normal speed තමයි යන්න ඕනේ. අයියෝ කොහේ යනවද මන් දන්නේ. හරිනේ. guys and hitta guys මාව හිට්ටා. ඒ නිසා මට ආයේ ගේම් එකේ මුලට යන්න උනා. මට ආයේ යන්න බෑ. මට මාර කම්මැලි. ඒ නිසා වීඩියෝ එක ඉවරයි. බායි කට්ටියටම ජය වේවා. ලබන්නා වූ සුබ අලුත් අවුරුද්ද කිරියෙන් විතරක් ඉතිරේවා. thanks for watching.